හොඳයි ඊට පස්සේ තියෙන්නේ මේ සමීකරණ ටික විසඳන්න. හැමතිස්සෙම මේ වගේ ප්‍රශ්නදී පොඩ්ඩක් රූපයක් වගේ ඇඳගන්න එක හොඳයි එකපාර ලියනවට වඩා. දැන් මේ වගේ පොඩි කටු සටහනක් මොකක් හරි ඒකට පේනවා. මොකද වචන වලින් එකපාර සමීකරණ ලියන එක සමහර විට අවදානම් වෙන්න පුළුවන්. හරි. හරි. එතකොට සමීකරණ දෙක ගත්තනේ. මේ 2023 පේපර් එකේ සමීකරණ දෙක මේ තියෙන්නේ. ඊට පස්සේ අපිට විසඳන්න පුළුවන් මේ දෙක. ඊට පස්සේ 2022 එකේ මේ තියෙන්නේ. සමීකරණ දෙක. දැන් සමීකරණ අරගෙන ඉවරයි. දැන් තියෙන්නේ විසඳන්න. එතකොට කොහොමද විසඳන්නේ කියලා බලමු. මෙතන බලන්න මේ සංගුණක x වලයි y වලයි. දැන් එක්කෙනෙක් අයින් කළා හොයන්න ඕනේ. එතකොට මේ සංගුණක බැලුවොත් මෙතන 6 තියෙනවා 3 තියෙනවා. ඒ දෙන්නගෙන් අපිට බිඳුවක් හදාගන්න පුළුවන්ද කියලා බලන්න. නැත්තම් 8ෙනුයි 5ෙනුයි. බලන්න ඕනේ මොකද්ද ලේසි කියලා. මට හිතෙනවා 6යි 3යි ලේසි කියලා. මොකද 3 2කින් වැඩි කරාම 6යි. ඊට පස්සේ ඒ 6යි අතන 6යි අඩු කරොත් අපිට බිඳුවක් හදාගන්න පුළුවන්. ඒක තමයි ප්ලෑන් එක. හරි. ඊට පස්සේ එයාගේ ආදේශ කරලා y ගන්න පුළුවන්. එතන එහෙමයි වෙන්නේ. හරි. මුලින්ම දල වශයෙන් ප්ලෑන් එක ඇඳගත්තාම හරි. අපි 2022 ප්‍රශ්නේ ගත්තොත් මම මේක AB කියලා ගන්නම්. වෙනස් කරගන්න. ඔය නැත්නම් ඒතර අඳුර ගන්න පුළුවන් නේ. හරි. ඒතර එතනදිම කොහොමද අයින් කරගන්නේ? ඒ කියන්නේ ඒක ඔයගොල්ලන්ගේ choice එක. x අයින් කරන්නත් පුළුවන් y අයින් කරන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. දැන් x අයින් කරනවා නම් මෙතන 3යි 2යි එක තැනකට ගන්න ඕනේ. අරගෙන එතන බිඳුව හදා ගන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ? 3 තියෙනවා 2 තියෙනවා. 3ix 2ix. මේ දෙන්නම එක තැනකට ගන්න නම් කරන්න තියෙන 6 තමයි තියෙන්නේ නේ. කුඩා පොදු ගුණාකාරය. ලීස් කමන් මල්ටිපල් එක තමයි හදන්නේ අපි. හරි. 3යි 7යි තිබ්බනම් 21. ඒ වගේ. හරි. එතන මෙතන දෙකෙන් වැඩි කරන්න පුළුවන්. මෙතන 3ෙන් වැඩි කරන්න පුළුවන්. මෙතන 6ix 6ix ඊට පස්සේ අඩු කරන්න. එතකොට බිඳුව හැදෙනවා. හරි. අය y අයින් කරන්න ඕන නම් 8y තියෙනවා 5y තියෙනවා. එතකොට මේ දෙන්නගේ ලීස් කමන් මල්ටිපල් එක කුඩා පොදු ගුණාකාරය 40 ඇත්තට. එතකොට මෙතන 5ෙන් වැඩි කරන්න පුළුවන් 8ෙන් වැඩි කරන්න පුළුවන් 40යි 40යි අඩු කරන්න පුළුවන්. ඒතර ඒ දේ තමයි කරන්න තියෙන්නේ. ඒතර මෙතන මේක තමයි ප්ලෑන් එක. හරි. ඒතර මෙතන x අයින් කරලා මෙතනින් y ගන්න පුළුවන්. මෙතන y අයින් කරලා x ගන්න පුළුවන්. හරි. ඒතර කලින් එකටත් මේ වගේ chart එකක් ඇන්දොත් කලින් අවස්ථාවට 2023 එකට මම පොඩි chart එකක් අඳින්න මේකට. ඊට පස්සේ විසඳන්න පුළුවන්. හරි. ඒ කියන්නේ x අයින් කරන්න යනවා නම් මොකද වෙන්නේ? ix උයි 3ix උයි තියෙන්නේ. y අයින් කරනවා නම් මේ දෙක නේ. හරි. එතකොට මෙතන මේක ලේසි. දැන් 6ix උයි 3ix උයි ගොඩක් ලේසි. මොකද 6ix වෙනස් කරන්න ඕනේ නැහැ. කෙලින්ම 6 හදා ගන්න පුළුවන් මෙතන. 6ix හදාගත්තා. ඊට පස්සේ මේ දෙන්න අඩු කරාම හරි. හරි. එතන බිඳුව හැදෙනවා එතන. මෙතන y අයින් කරන්න ගියොත් 40 අර කලින් වගේම. 5න් වැඩි කරන්න පුළුවන්. මෙතන 8න් වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ අඩු කරන්න. ওই විදිහට තමයි අපි plan එක ඇඳගන්නේ. ඊට පස්සේ මේ දේවල් සමීකරණ වලට යොදන්න තියෙන්නේ. දැන් මෙතන 3ix 2කින් වැඩි කරනවා කියන්නේ අපිට මේ සමීකරණය මෙතන මේ 3ix තමයි 2කින් වැඩි කරන්න ඕනේ. දෙකින් දෙකේ අදහස මේ දෙවෙනි සමීකරණයම 2කින් වැඩි කරන්න කියන එක. හරි.
එතකොට එනවා 6x ධන 10y සමානයි 302ක් 600යි. ඒක මම තුන්වෙනි සමීකරණය කියලා ගත්තොත්. එතකොට දැන් පුළුවන් අපිට මේ දෙන්න අඩු කරන්න. එතනින් 6x අයින් වෙනවා. එහෙම තමයි හොයන්නේ. හරිනේ. එතකොට මේ වගේ පොඩි සටහනක් ඇඳ ගන්න හැමතිස්සෙම ඊට පස්සේ මේ දේවල් කරලා xy හොයන්න පුළුවන්. එහෙම තමයි විසඳන්නේ අපි පිළිවෙලට ලියලා කරමු ඊළඟට.